උඩ විසින් මොකද කරේ? දූෂණයට දිරි දුන්නා. දූෂණයට දොරටු විවෘත කරා. අපරාධකරුවන් දූෂිතෙන් ආරක්ෂා කරා. එයි අන්නේ ගමේ එක්රැස් කරගන්නා දූෂණය සහිත ධනය විසින් තමයි ගම් මට්ටමින් ඒ දේශපාලන බලය ආරක්ෂා කරේ. සග්‍රාමීය දූෂණේ එහි දේශපාලන බලය ආරක්ෂා කර ගැනීමෙන් මෙවලම ඊළඟ ග්‍රාමීය ජනතාව බියටපත් කරන ඡණ්ඩීන් නිර්මාණය වුණේ ප්‍රාදේශ සභාව පළාත් පාලන ආයතනවල. දැන් ඕන තරම් කියන්න පුළුවන්. ප්‍රාදේශීය ඡණ්ඩී ගම් බියටපත් කරමින් ගම් වලට තමගේ නිදහසේ දේශපාලන ව්‍යාපාරයකට වැඩ කරන්න ඉඩ නොදී ගමේ මුළු විනාශකාරී බලාධිපත්‍ය තිබුණේ ප්‍රාදේශ සභා සභාපති මන්ත්‍රී අතේ. එම නෙවෙයි. බලන්න. ඒකත් අර උඩ ඉන්න දේශපාලකයට අවශ්‍යයි. එයාට අවශ්‍යයි තමන්ගේ බලය ගම්මාන දක්වා බිය කරලා යටත් කරලා තියාගන්න. ඒ ගම්මානවල බිය කරලා යටත් කර ගැනීම සඳහා උපයෝගී කරගත්තේ පළාත් පාලන මන්ත්‍රීවරයා. සභාපතිවරයාට ගම් බයයි. මන්ත්‍රීවරයාට ගම් බයයි. මෙහෙමයි තිබුණේ. තිබුණේ නැද්ද? ගම් බයයි සභාපතිවරයාට.